මොනවද මේ අනුර කුමාර මහත්තයා යාපනය කියලා කියවන්නේ? நான் போயிட்டு வாரன். நான் போயிட்டு வாරන්. මම ගිහිල්ලා එන්නම්. මේක අපිට තවත් වෙන විදියට කියන්න පුළුවන්. කොහොමද? நான் ऑफिस போயிட்டு வாரன். මම ඔෆිස් එකට ගිහිල්ලා එන්නම්. நான் பேங்க் போயிட்டு வாரன். මම බැංක් එකට ගිහිල්ලා එන්නම්. நான் டவுன் போயிட்டு வாரன். මම ටවුන් එකට ගිහිල්ලා එන්නම්. நான் ஃபுட் සිටි போயிட்டு வாரன். මම ෆුඩ් සිටි එකට ගිහිල්ලා එන්නම්. ඒ කියන්නේ කොහරි ගිහිල්ලා ආපහු එනවා. දැන් මේක நான் போயிட்டு කියන එක පැත්තක දාලා வாரன். right. වරුවන්. මේ කියන්නේ එන්නම්. நான் ऑफिस වරුවන්. මම ऑफिस එන්නම්. நான் பேங்க் වරුවන්. මම බැංක් එකට එන්නම්. நான் ටවුන් වරුවන්. මම ටවුන් එකට එන්නම්. ඒ කියන්නේ තාම ඇවිල්ලා නැහැ අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දෙයක්. එහෙනම් අනුර කුමාර මහත්තයා කියන්නේ நான் போயிட்டு வாரன் කියලා කියන්නේ මේ අර අහන අයට අර ළමයි දෙන්නට මම ගිහිල්ලා එන්නම්. දැන් මේක ඔයාලට කියන්න පුළුවන් ස්ථාන නාමයක් දාලා ඕන තැනක ගිහිල්ලා එන්නම් කියලා. right.